ආයි හැමෝටම ඉතින් අද කතා කරන්නේ ලාභයට වන බලපෑම. සමහරලාට ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ විශේෂයෙන් MCQ ප්‍රශ්න පත්‍රයේ ඔයාලගෙන් ප්‍රශ්න අහනවා ලාභයට වන බලපෑම. ඒක දෙආකාරයකට අපිට ගන්න පුළුවන්. සමහරලාට ගනුදෙනුවක් සිදුවීම මත ලාභයට වන බලපෑමට වඩා ගනුදෙනුවක් ගිණුම් පොත්වල වාර්තා කිරීම මත ලාභයට වන බලපෑම වෙනස් වෙනවා. ඒක මම උදාහරණයකින් පැහැදිලි කරන්නම්. තොග පරිත්‍යාග 5000යි කියලා හිතන්නකෝ. මේක ගනුදෙනුවක් විදිහට ගත්තාම සරල වුණ කෙනෙක් දන්නවා තොග පරිත්‍යාග කියන්නේ වියදමක් වියදම නිසා මේක ලාභය අඩු වෙනවා ලාභය අඩු වෙනවා කියන්නේ හිමිකමත් අඩු වෙනවා කියලා. එතකොට ගිණුම් පොත්වල වාර්තා කිරීම නිසා ලාභයට වන බලපෑම මොකක්ද? තොග පරිත්‍යාග. මේ උදාහරණෙම ගමු. විස්සටහන මොකද්ද? පරිත්‍යාග කියන්නේ වියදමක්. එහෙනම් වියදම් ගිණුමක් හරි වෙනවා. තොග පරිත්‍යාග වියදම් ගිණුම හර වෙනවනේ. තොග පරිත්‍යාග වියදම් ගිණුම හර වෙනවා 5000යි. බැර වෙන්නේ කොහෙටද? බැර වෙන්නේ කොහෙටද? විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. එහෙම නැත්නම් වෙළඳ ගිණුම නැත්නම් ගැනුම් ගිණුම බැර වෙනවා 5000යි. වැලූ බැල්මට වියදම් ගිණුමක් හර වෙනවා. ඒ නිසා ලාභය අඩු වෙනවා. විකුණුම් පිරිවැය බැර වෙනවා. ඒ කියන්නේ ලාභය මොකක් වෙනවද? වැඩි වෙනවා. විකුණුම් පිරිවැය කියන්නේ වියදමක්නේ. එතකොට මේ වියදමක් බැර වෙනවා කියන්නේ ලාභය වැඩි වෙනවා. වියදමක් හර වෙනවා කියන්නේ ලාභය අඩු වෙනවා. වැලූ බැල්මට ලාභයට බලපෑමක් නැහැ. ලාභයට බලපෑමක් නැහැ. එතකොට බලන්න තොග පරිත්‍යාග කියන එක ගිණුම් පොත්වල වාර්තා කිරීම මත ලාභයට බලපෑමක් නැහැ. හැබැයි තොග පරිත්‍යාගය ගනුදෙනුවක් ලෙස ගත්තාම ලාභයට බලපෑමක් තියෙනවා. ඒක බලන්න ඔයාලට පුළුවන්. ඒක සමීකරණයට දාලා බලන්න. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම. තොග පරිත්‍යාග කරාම ව්‍යාපාරයේ තියෙන තොග කියන වත්කම අඩු වෙනවා 5000යි අඩු වෙනවා. මොනවද තොගය අඩු වෙනවා. වගකීම් වලට බලපෑමක් නැහැ හිමිකම අඩු වෙනවා. මොකද්ද තොග පරිත්‍යාග කියන්නේ වියදමක් 5000ක් හිමිකම අඩු වෙනවා මොනවද? තොග පරිත්‍යාග වියදම. එතකොට ඔයාලට මේ තොග පරිත්‍යාග කියන ගනුදෙනුව නිසා ලාභයට වන බලපෑම හිමිකමට වන බලපෑම බලා ගන්න පුළුවන් ඒක සමීකරණයට දාලා. එතකොට තොග පරිත්‍යාග කියන එක නිසා ගිණුම් පොත්වලට වන බලපෑම බලා ගන්න පුළුවන් ඒක දිට්සටහන් වලින් හිතලා ගිණුම් පොත්වලට දාන්න විදියට හිතලා. සමහරලාට ඔයගේ විභාගේ ප්‍රශ්නේ මේක අහන්න පුළුවන් ගනුදෙනුව මත වෙච්ච දේ මොකද්ද? සමහරලාට මේ MCQ එක සත්‍ය අසත්‍ය වලට අහන්න පුළුවන් ලාභය අඩු වේද වැඩි වේද කියලා දීලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරලාට MCQ එක දෙන්න පුළුවන් තොග පරිත්‍යාග සිදු වුණා ලාභයට වන බලපෑම. සමහරලාට MCQ එක යටතේ කොටස් හතරක් දීලා ලාභයට වන බලපෑම අඩු වේද වැඩි වේද කියලා විතරක් ලියන්න ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් එහෙම වටිනාකමත් එක්ක අඩු වේද වැඩි වේද කියලා ලියන්න එන්න පුළුවන්. තොග පරිත්‍යාග දුන්න ලාභයට වන බලපෑම කීයද? එතකොට ලාභය 5000කින් අඩු වෙයි. ඒ වගේ. එතකොට ගිණුම් පොත්වල වාර්තා කිරීම මත වෙන දෙයක් තමයි එතන වෙන්නේ. හේතුව අපි ගිණුම් පොත්වල වාර්තා කිරීමේදී ලාභයට මෙතන බලපෑමක් නැහැ වගේ පේන්නේ. තොගේ වාර්තා කිරීම මෙතනදී වෙන්නේ නැහැනේ. හේතුව අපි අවසානයේදීනේ තොගේ ගන්නෙ. කාලචිත්ත ක්‍රමයේදී ගණන් කරලා සාමාන්‍ය ව්‍යාපාර පාවිච්චි කරන්නේ ඒක. එතකොට තොගය ගණන් කරනකොට ඉබේම තොගේ අඩු වෙනවා. ඒක ටිකක් සංකීර්ණ වගේ තේරෙන හින්දා මම ඒක පැහැදිලි කරන්නේ නැහැ. සරල කතන්දරේ මෙච්චරයි. ගනුදෙනුවක් නිසා වෙන්නේ මොකද්ද කියලා සමීකරණයට දාලා හිතන්න. ගිණුම් පොත්වලට වාර්තා කිරීම නිසා වෙන බලපෑම ඇහුවොත් ලිස්සලාන වලින් හිතන්න. මේකත් ආයි දෙවිදියකට අහනවා. මම ඒකත් පැහැදිලි කරන්නම් කොහොමද. ආධුනික ගණකාධිකාරීවරයා ගිණුම් තැබීමේදී පහත වැරදි සිදු කොට ඇත. තොග පරිත්‍යාග 5000 ගිණුම් පොත්වල වාර්තා කරලා නැහැලු. අයිතිකරු සිදු කළ මුදල් ගැනීම රුපියල් 2000 ගැනුම් ගිණුමට හර කර ඇත. සාමාන්‍යයෙන් ඔයාලට ඔය විදිහට දෙනවා. දීලා අහනවා මේ ප්‍රශ්න දෙකකින් එකක්. දෙකම අහන්නත් පුළුවන්. ඉහත වැරදි නිසා ලාභයට වන බලපෑම ඉහත වැරදි නිවැරදි කිරීම නිසා ලාභයට වන බලපෑම. සමහරලාට ළමයි දන්න එක විදිහයි ඒ විදිහේ උත්තරේම හැම ප්‍රශ්නෙටම දානවා. එතකොට ඔයා දන්න විදිහ අහලා තිබ්බොත් හරි අනිත් විදිහට අහලා තිබ්බොත් වැරදි. මේක හරියම සරල දෙයක් තියෙන්නේ. ඔයාලට මේකෙන් වැඩිපුරම ලේසි දේ තමයි මේක. හදාගන්න. හේතුව තමයි ඔයාලා ඉගෙන ගන්න වැරදි නිවැරදි කරන්න. හරිද? එතකොට ඔයාලට පුළුවන් මුලින් ඒක කරලා ඒක මෙතනට උත්තරේ විදිහට මේ ප්‍රශ්නේ අහලා දියොත් පෙරලා ගන්න. කොහොමද කරන්න කියලා බලමු. දැන් ලාභයට වෙන බලපෑමනේ කතා කරන්නේ හිමිකමට වෙන බලපෑම නෙමෙයි. ඒ නිසාම ලාභයට බලපන අයිතව ටික විතරයි මෙතන සලකන්නේ. අපි ලාභය වැඩි වේ නම් මෙතනට දාමු. ලාභය අඩු වේ නම් මෙතනට දාමු. බලන්න. පළවෙනි එක තොග පරිත්‍යාග 5000 ගිණුම් පොත්වල වාර්තා කරලා නැහැ. ඒක සම්පූර්ණයෙන්ම වාර්තා කරලා නැහැ.
එහෙනම් ඔයාලට මේක වාර්තා කරන්න පුළුවන්. ඉස්සරහන දාන්නවා ඔයගොල්ලෝ. තොග පරිත්‍යාග කියන්නේ වියදමක්. තොග පරිත්‍යාග කියන වියදම් ගිණුමට හර වෙනවා. එහෙනම් ලාභය අඩු වෙනවා. පරිත්‍යාග වියදම් පරිත්‍යාග කියන්නේ වියදමක්. ලාභය අඩු වෙනවා කීයකින් 5000කින්. ඊට පස්සේ තොග පරිත්‍යාග වියදම් ගිණුම හර වෙලා බැර වෙන්නේ විකුණුම් පිරිවැය බැර වෙනවා කියන්නේ වියදමක් අඩු වෙනවා. වියදමක් අඩු වෙනවා කියන්නේ ලාභේ වැඩි වෙනවා 5000කින්. එතකොට ඒ ගනුදෙනුවෙන් දැක්කා ඒ ගනුදෙනුව ගිණුම් පොත් වලට වාර්තා කිරීම මත ලාභයට ඇත්තටම කිසිම බලපෑමක් වුණේ නැහැ. අපි ඊළඟ ගනුදෙනුව බලමු. අයිතිකරු සිදු කර මුදල් ගැනීම 2000 ගණන් ගිණුමට හර කර ඇත. දැන් මුදල් ගිණුම ගැන මොකුත් සඳහන් කරලා නැහැ කියන්නේ මුදල් ගිණුමේ නිවැරදිව ඔක වාර්තා කරලා තියෙන සාමාන්‍ය මුදල් වලට ඔයාලට වැරදි වෙනවා අඩුයි. වැරදි හදන්න එන්නෙම නැති තරම්. ඒ වගේම ගිණුම මෙන්ෂන් කරලා නැත්නම් ඒ මෙන්ෂන් කරලා තියෙන ගිණුමේ විතරයි වැරද්ද තියෙන්නේ. හැම අපි ගිණුම් කරන්නේ කරන්නේ. අයිතිකරු සිදු කළ මුදල් ගැනීම 2000 ගණන් ගිණුමට හර කර ඇත. දැන් හර කරන්න ඕනේ මොකටද? මුදල් බැර කරලා ගැනීම ගිණුමට හර කරන්න ඕනේ. හර කරලා තියෙන ගැනීම නෙමෙයි ගැනුම් ගිණුමට. එතකොට කරන්න තියෙන මොකද? ගැනුම් ගිණුම දැන් හර කරා නම් ඒක නැති කරන්න ගැනුම් ගිණුම බැර කරන්න ඕනේ. ගැනුම් ගිණුම බැර කරනවා කියන්නේ ගැනුම් කියන්නේ වියදමක්. වියදමක් බැර වෙනවා කියන්නේ ලාභය වැඩි වෙනවා. වියදම් ගිණුමක් බැර වෙනවා. හර වුණොත් නේ වැඩි වෙන්නේ වියදම. වියදම් ගිණුමක් බැර වෙනවා එහෙනම් ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වෙනවා. ගැනුම් 2000යි. එක සටහනයි යන්නේ අනිත් සටහන මේ අනිත් සටහන දැම්ම ඊළඟ සටහන එනවනේ ගැනිලි වල. දැන් ගැනිලි ගිලිම තිබ්බේ නැහැනේ. ගැනුම් ගිණුමට තමයි වැරදිලා දාලා තියෙන්නේ. ඒක කරලා තියෙන්නේ මේක තමයි ඒක කරලා තියෙන එක. මුදල් බැර කරන්නේ නැති. ඒ ගැන කියලා නැහැ කියන්නේ මුදල් හරියට කරලා. මුදල් 2000 හරියට බැර කරලා. ඊට පස්සේ ගැනිලි ගිණුමට දාන්න එක ගැනුම් ගිණුමට හර කරලා. දැන් මේක නිවැරදි කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ සටහන කොහොමත් හරිනේ මේක හරි. මේක ගානේ කියලා නැහැ. ඒ කියන්නේ ඒක හරියට දාලා. එහෙනම් ගැනුම් ගිණුමෙන් ගැනිලි ගිණුමට මාරු කරන්න ඕනේ. මේක තමයි ගැනිලි ගිණුම. නම් ගැනුම් ගිණුම බැර කරන්න 2000. මේක බැර කරා මේ ගැනුම් ගිණුම බැර කරා 2000. ඒ කියන්නේ ගැනුම් කියන්නේ වියදම් ගිණුමක් වොන්න වියදම අඩු වුණා. ඒ නිසා ලාභය වැඩි වෙනවා. ඊට පස්සේ දැන් ගැනුම් ගිණුමෙන් අඩු කරලා විතරක් හරියන්නේ නැහැ. ගැනිලි ගිණුමට දාන්න ඕනේ. ගැනිලි ගිණුම හර කරා 2000. හැබැයි ගැනිලි කියන්නේ ලාභයට බලපාන්නේ නැහැ. හිමිකම ඇහුවනම් මෙතන එතකොට ඒක දාන්න ඕනේ. මෙතන අහන්නේ මම ලාභෙනේ. එතකොට ගැනිලි කියන එක ගැනිලි ලාභයට බලපෑමක් නෑ. හිමිකමටයි ගැනිලි බලපාන්නේ. ඒ නිසා මම ගැනිලි මෙතනට දාන්නේ නැහැ. ගැනුම් ගිණුම බැර කරා ගැනිලි ගිණුම අරගන්න එක මම මෙතනට දාන්නේ නැහැ. ඒක මේ ලාභයට බලපාන්නේ නැති නිසා. එතකොට මේ ටික එකතුව ගත්තාම එනවා. මෙතන 5000 කැපෙනවා. ධන 2000. මේ ඇවිල්ලා ඉහත වැරදි නිවැරදි කිරීම මත ලාභයට වන බලපෑම. ඉහත වැරදි නිවැරදි කිරීම මත ලාභයට වන බලපෑම. හරිද? ඉහත වැරදි නිවැරදි කිරීම මත ලාභයට වන බලපෑම. එතකොට ඔයාගෙන් ඒ ප්‍රශ්නේ හුවොත් පේපර් එකේදී වැරදි ටිකක් දීලා ඒක නිවැරදි කරාම වෙන්නේ මොකද්ද කියලා ඒක සාමාන්‍යව දන්න ක්‍රමයට වැරදි නිවැරදි කිරීමේ ක්‍රමයට හදලා බලන්න ඉස්සරහන් වලින් හිතලා ඉහත වැරදි නිසා ලාභයට වන බලපෑම කියලා අහුවොත් ඔයා මේ වැරදි නිවැරදි කිරීම නිසා ලාභයට වන බලපෑම කියලා ගත්ත උත්තරේම ධන ඍණ මාරු කරලා ලියන්න. දැන් ආවේ ධන 2000නේ. එහෙනම් උත්තරේ කීයද මේක ඍණ 2000. ඉහත වැරදි නිසා ලාභය 2000කින් අඩු වුණා. ඒ වැරදි අපි නිවැරදි කරා. නිවැරදි කිරීම මත ලාභය 2000කින් වැඩි වුණා. එතකොට මේ ප්‍රශ්නේ දෙකෙන් මොකද්ද විභාගෙදී අහන්නේ කියලා බලලා හරියට උත්තරේ දෙන්න. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොනවා හරි ගැටලුදායක දැනක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. එහෙනම් හැමෝටම good luck.